මේ ඉන්නේ පසන්. දවසක් එයා ඉස්කෝලේ කට් කරලා ක්‍රිකට් ගහන්න ගියා කියලා එයාගේ තාත්තා දැනගන්නවා. ඒක දැනගත්තට පස්සේ තාත්තා මෙයාට හොඳටම ගහනවා. හැබැයි මෙයාගේ අම්මා කවදාවත් මෙයාට ආදරෙන් අඩුවක් කරේ නැහැ. මෙයාව කවලා පොවලා ආදරෙන් බලාගත්තා. කාලයක් ගියාට පස්සේ ඔන්න පසන්ගේ O level results එන්න පටන් ගත්තා. මොනවා? පසන් ෆේල් වෙලා. මේක දැනගත් තාත්තා පසන්ට හොඳටම බනිනවා. පසන් මේ හැමදේම ඉවසන් ඉඳලා බැරිම තැන ගෙදරින් යන්න තීරණය කරනවා. ඉවසීම ඉවර වෙලා තිබ්බ පසන් ගෙදරින් යන්නම යනවා. කොමාරි තනියම දියුණු වෙලා කම්පැනි එකක වැඩ කරන්න පටන් ගන්නවා. දවසක් මෙයා යාළුවෝ එක්ක තේ බොන වෙලාවේ මෙයාට මතක් වෙනවා මෙයාගේ අම්මා කොහොමද මෙයාට ඉස්සර කැව්වේ කියලා. ආයෙ මම ගෙදර එන්නේ නැහැ කියලා තීරණය කරලා හිටපු පසන් අවුරුදු ගානකට පස්සේ එයාගේ අම්මව බලන්න ගෙදර එනවා. පුතා සෙනෙහස උතුරවන පවුලේ සමබර පෝෂණය සමපෝෂ